ඔයාලා දන්නවද මේ සතිය වෙන් කරලා තියෙන්නේ මොනවටද කියලා? මේ සතිය වෙන් කරලා තියෙන්නේ මව්කිරි දීමේ සතිය විදිහට තමයි. අද අපි කතා කරන්න යන්නේ මව්කිරි දීමේ සතිය ගැනයි. එතකොට මව්කිරි දීම සතියකට සීමා කරන්න පුළුවන් දෙයක්ද? ඔයාලා හිතනවද පුළුවන් වෙයි කියලා? ඒක සතියකට සීමා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මව්කිරි දීම කියන එක. දීර්ඝ කාලීනව සිදුවිය යුතු ක්‍රියාවලියක්. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මව්කිරි සතියක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම අපේ ලංකාවෙත් මව්කිරි සතියක් වෙන් කරලා තියෙනවා. ඒ මව්කිරි සතිය විදිහට අගෝස්තු මාසයේ පළවෙනි සතිය ඒ සඳහා යොදාගෙන තියෙනවා. මව්කිරි දීමේ සතිය හඳුන්වලා දීලා තියෙන්නේ සතියකින් මව්කිරි දීම සීමා කරන්න නෙමෙයි. මේ සතිය තුළ මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමක් තමයි මේ සතිය තුළින් බලාපොරොත්තු වෙන්නේ. අපි මව්කිරි දීම පළමුවෙන්ම පටන් ගන්නෙ බිලිඳ බිහි වෙලා මුල් පැය භාගය පැය ඇතුළත තමයි. එතකොට ඉක්මනින්ම මව්කිරි දීමට දරුවා යොමු කිරීම තුළින් මවට කිරි නිෂ්පාදනය වීම ඉක්මන් වෙනවා. ඒ කියන්නේ දරුවා පියයුරට මුඛය ලං කරලා කිරි උරන්න පටන් ගත්තාම පියයුරෙන් සංවේදන එනවා. අම්මට දැන් දරුවා කිරි උරන්න පටන් ගත්තා කිරි නිෂ්පාදනය කරන්න කියන පණිවිඩය ආවට පස්සේ කිරි නිෂ්පාදන හෝමෝන වෙන ප්‍රොලැක්ටින් හෝමෝන් එක ස්‍රාවය වෙලා කිරි නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඉක්මනින්ම කිරි උරන්න පටන් ගන්න එකේ වැදගත්කම වෙන්නේ කිරි නිෂ්පාදනය ඉක්මන් වෙන එක. අනිත් එක තමයි මව්කිරි පළමු පැය භාගය පැය ඇතුළත දීම තුලින් දරුවාගේ කිරීමේ ප්‍රතීක වර්ධනය වෙලා ඉක්මනින්ම යාට කිරි උරන්න පුළුවන් වෙනවා. ඒ වගේම දරුවා ඉපදෙන විටත් දරුවාට අවශ්‍ය කොලොස්ට්‍රම් කියන එහෙම නැත්නම් රන් කිරි කියන එක මවගේ පියවර තුළ නිෂ්පාදනය වෙලා තියෙනවා. එතකොට දරුවා ඉක්මනින්ම කිරි උරන්න පටන් ගත්තාම රන් කිරි එහෙම නැත්නම් කොලොස්ට්‍රම් කියන එක දරුවාට ඉක්මනින්ම ලැබෙනවා. ඒ නිසා ඉක්මනින්ම එහෙම නැත්නම් පළමු පැය භාගය පැය ඇතුළත වගේ දරුවා ඉක්මනින්ම කිරි උරන්න යොමු කිරීම තුළින් දරුවාගේ නිරෝගීභාවය තහවුරු කරගන්න පුළුවන් වෙනවා. මව්කිරි දීම තුළින් වාසි රැසක් තියෙනවා. ඒක දරුවට වෙනම විදිහකටත් මවට වෙන විදිහකටත් පවුලට වෙනම විදිහකටත් බලපානවා. එහිදී අම්මට ලැබෙන වාසිය තමයි දරුවා බිහිවීමෙන් පස්සේ ඇතිවන රුධිර වහනය මව්කිරි උරා බීමත් එක්කලා සිදුවන හෝමෝන් ස්‍රාවයත් සමග රුධිර වහනයේ අඩුවීමක් සිදු වෙනවා. ඒ වගේම මවට ඇති වෙන්න පුළුවන් කාන්තාවක් විදිහට පියයුරු පිළිකා, ඩිම්බකෝෂ පිළිකා යන පිළිකා වර්ග ඇවැත්වීමේ අවදානම අඩු වෙනවා. ඒ වගේම දරුවත් මවත් අතර සමීප සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ සමීප සම්බන්ධතාවය තුළින් මවයි දරුවයි අතර බැඳීම වැඩිපුර තහවුරු වෙනවා. දරුවාට මව්කිරි ලබා දීම තුළින් මවගේ ශරීරයේ තියෙන අනවශ්‍ය මේද කොටත් ඉවත් වෙන නිසා මව අනවශ්‍ය ලෙස තරබාරු වීම වළකිනවා. මව්කිරි දීමෙන් දරුවාට ලැබෙන වාසි රැසක් තියෙනවා. මව්කිරි වල දරුවාට අවශ්‍ය පෝෂණ කොටස් අවශ්‍ය පරිදි අන්තර්ගත වෙලා තියෙනවා. විටමින්, khනිජ ලවණ, ප්‍රෝටීන්, සීනි, තෙල් ඒ වගේ අන්තර්ගත වෙලා තියෙන ඒවා දරුවාට අවශ්‍ය පරිදිම සැකසීලා තියෙනවා. ඒ වගේම මව්කිරි දෙන දරුවාගේ බුද්ධි මට්ටම ඉහළ තත්ත්වයක පවතිනවා කියලා සමීක්ෂණ මගින් හොයාගෙන තියෙනවා. මව්කිරි බොන දරුවට පිටතින් විටමින් වර්ග දීමට අවශ්‍ය වෙන්නේත් නැහැ. මව්කිරි වල අඩංගු වෙලා තියෙන යකඩ ප්‍රමාණය ඉක්මනින්ම දරුවාට අවශෝෂණය කරගන්න පුළුවන් විදිහට තමයි සැකසීලා තියෙන්නේ. මව්කිරි බොන දරුවා ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මව්කිරි බොන දරුවාගේ ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක පවතිනවා. කුඩා කාලයේදී මව්කිරි බොන දරුවා තුළ වැඩිහිටි කාලයේදී ඇතිවීමට අවදානමක් තියෙන බෝනවන රෝග වන දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග වැනි බෝනවන රෝග ඇතිවීමේ හැකියාව අඩුවීමේ මව්කිරි දීමේදී මවත් දරුවත් අතර ඉතා දැඩි බැඳීමක් ඇති වෙනවා. එහෙම බැඳීමක් ඇතිවන දරුවන් අනාගතයේදී දුසිරිතට යොමු වෙන එකෙන් වළකිනවා. ඒ වගේම අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් අත්හැරීමක් සිදු වෙන්නේ නිතරම මේගොල්ලෝ අතර බැඳීමක් පවතිනවා. බොහෝ විට කිරි දෙන මවක් තම දරුවා අත්හැරීමක් සිදු වෙන්නේ නැහැ. නිතරම ඒ දෙදෙනා තුළ බැඳීමක් ඇති වෙනවා. මව්කිරි දීම මිල කරන්න පුළුවන් දෙයක් නෙමේ. සබා ධර්මයේ විසින් අම්මා කෙනෙකුට ලැබෙන දායාදයක් විදිහට තමයි තමන්ගේ දරුවට මව්කිරි හැදෙන්නේ. එතකොට හැම අම්මා කෙනෙක්ම හිතන්න ඕනේ මගේ දරුවට අවශ්‍ය කිරි මං තුල තියෙනවා. ඒ කිරි මට මගේ දරුවට දෙන්න පුළුවන්.
ඒ ආකල්පය අපි ඇති කරගන්න ඕන හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවා ඉපදිච්ච දවසේ ඉඳලා මුල් මාස 6 යනකම් මව් කිරීම පමණක්මත් ඊට පස්සේ අවුරුදු 2ක් යනකම් අමතර ආහාරات සමග මව්කිරි ලබා දීමත් සිදු කරන්න ඕනේ. ඊට අමතරව හැකි සෑම විටම හැකි කාලයක් මව්කිරි ලබා දීම සිදු කරන්න ඕනේ. ඒ වගේම මම නව පරපුරේ මව්වරුන්ට කියන්නේ මව්කිරි දීම ගැන දිරිමත් වෙන්න කියලා තමන්ට මව්කිරි දෙන්න පුළුවන් කියන හැඟීම අම්මලා තුල ඇති කරගන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම අම්මලාට පියවරේ ප්‍රමාණය, පියවරේ හැඩය මට මව්කිරි දෙන්න පුළුවන්ද? මගේ දරුවට ඇති වෙන මව්කිරි තියනවද කියන බිය ඇති කරගන්නේ නැතුව මට පුළුවන් කියන හැඟීමෙන් යුතුව මව්කිරි දීම පටන් ගන්න ඕනේ. එහෙම දීපුවාම තමයි අපිට නිරෝගී දරුවෙක් බුද්ධි මට්ටමින් ඉහළ නිරෝගී ප්‍රතිශක්තිකරණය ඇති දරුවෙක් බිහි කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම හැම අම්මා කෙනෙකුගෙන්ම ඉල්ලන්නේ මේ සතිය තුලට පමණක් සීමා වෙන්නේ නැතුව මව්කිරි දීමේ ක්‍රියාවලිය දීර්ඝ කාලීනව සිදු කරලා තමන්ගේ දරුවට තමන්ගෙන් යෙන්න ඕන යුතුයකම ඉටු කරන්න කියලා තමයි මට ඉල්ලන්න තියෙන්නේ. මම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී කල්පනී ඒකනායක.